වීඩියෝ එක බලන්න channel එකට ආව ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. පාන්දරින්ම එලාම් තියාගෙන මුං ඇට තම්බලා පොල් ගාලා ඒකට බටරුයි සීනි දාලා අපි අරන් යන්නේ ඔෆිස් එකට ගිහිල්ලා කන්න. ඉතින් ඒක ඔයාලා try කරලා බලන්න හරිම රහයි. ඊළඟට අපි ලෑස්ති වෙලා යනවා ස්ටේෂන් එකට. මේ බටුවත්ත ස්ටේෂන් එක ඒ කාලේ අපි රෙන්ට් එකට හිටියේ බටුවත්තේ. බටුවත්තේ ඉඳලා පාන්දර ට්‍රේන් එක අපි යනවා කොළඹ යන්නේ විශේෂ දෙයකට. අපි කලින් දාපු වීඩියෝ එක තියෙනවා අපේ බේබි ප්ලෑන් එක අප්‍රූවල් හම්බෙච්ච වීඩියෝ එක. ඒක තියෙන්නේ අපේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ සීරීස් එකේ පළවෙනි වීඩියෝ එක විදියට. ඉතින් මේ දෙවෙනි වීඩියෝ එක අපි යන්නේ ප්ලෑන් එකට අප්‍රූවල් එක හම්බුනාට පස්සේ අපි යනවා VOG කෙනෙක්ව channel කරලා. අපේ ડોක්ටර් තමයි ප්‍රොෆෙසර් ප්‍රබෝධන රණවීර. අපි ડોක්ටර්ව හම්බුනාට පස්සේ අපිට ටෙස්ට් ගොඩාක් දෙනවා මේ ටික කරගෙන එන්න කියලා. ඉතින් අපි තවත් පරක්කු කරන්නේ නැතුව පහවදාම යනවා ඒ ටෙස්ට් ටික කරගන්න. අපි යන්නේ ආසරි සෙන්ට්‍රල් හොස්පිටල් එකට. ඉතින් ඊට කලින් බේබි ප්ලෑන් එකේ හැටියට අපි කන්සීව් වෙන්න දවසුත් බලලා තිබ්බේ. ඉතින් ඒ නිසා ටක් ගාලා මේවා ටෙස්ට් ටික අපි කරගන්නේ. අපිට ඇත්තටම ආසාව තිබුණා ඉක්මනට බබෙක් හදන්න. ඉතින් ඔන්න දැන් අපි ආසිරි සෙන්ට්‍රල් එකට ඇවිල්ලා ඉන්නවා. අපිට රිපෝට්ස් ගන්න, ඒ කියන්නේ ටෙස්ට් එක කරන්න දීපු දවසේ ડોක්ටර් කිව්වා 6ත් 7ත් අතර මේ ටෙස්ට් ටික කරලා ඒකේ රිපෝට්ස් එක WhatsApp කරන්න කියලා. ඉතින් ඒ නිසා තමයි මේ පාන්දරම ඇවිල්ලා ඉන්නේ. ඒ වෙලාව ඇත්තටම ආසිරියක නිකන් හිස් වගේ. සෙනගනේ අපි ඒ වෙලාවක කවදාවත් ඇවිල්ලා නැහැ හොස්පිටල් එකට. ඉතින් ඔය විදිහට ડોක්ටර් දීපු ඔක්කොගෙම ටෙස්ට් එක කරන්න මෙන්න මේ වගේ ටෝටල් එකක් අපිට වේදන් වුණා. ඉතින් මේව තමයි ඒ ටික මම කිව්වා වගේ 6ත් 7ත් අතර තමයි අපි මේ කරන්න යන්නේ. ඊළඟට මේ SFA කියන රිපෝට් එක අරගන්න කියලා කිව්වේ හස්බන්ඩ්ට. ඒක වෙනමම ටෙස්ට් එකක්. ඒක ආසිරි සෙන්ට්‍රල් එකේ කරන්න බෑ කියලා කිව්වා. මේ තියෙන පොසිටිව් වුණොත් ගන්න ඕනේ බේත් එක, මේ තියෙන නෙගටිව් වුණොත් ගන්න ඕනේ බේත් එක. ඒ වගේම තමයි අපිට ගන්න කිව්ව කරන්න කිව්ව ටෙස්ට් ගැන අපි හොයලා බලුවා මොනවද මේ ටෙස්ට් වලින් මොනවද කෙරෙන්නේ කියලා. ඉතින් ওই විදිහට එදා දවසේ අපි පේමන්ට් එක කරාට පස්සේ දැන් යන්නේ බ්ලඩ් සැම්පල්ස් අරගන්න. ඉතින් ඔය අතරේ කියන්න ඕනේ මම කලින් කිව්වා වගේ අපේ ડોක්ටර් තමයි, ඒ කියන්නේ VOG තමයි ප්‍රොෆෙසර් ප්‍රබෝධන රණවීර. අපේ ડોක්ටර්ව channel කරේ ගොඩාක් විස්තර හොයලා බලලා ඇත්තටම ડોක්ටර් ගැන අපි දැන් අපිට බබා ඉන්නවා. ඉතින් ඒ වෙනකම් මුළු ජර්නි එක ડોක්ටර්ත් එක්ක හිටියේ ජර්නි එකේදී අපි දැනගත්තා ડોක්ටර් හරිම හොඳයි. ඇත්තටම කාට හරි කවුරු හරි මගෙන් ඇහුවොත් හොඳ VOG කෙනෙක් දන්නවද කියලා මම අනිවාර්යයෙන්ම අපේ ડોක්ටර්ව රෙකමන්ඩ් කරනවා. ඉතින් ડોක්ටර් ගැන විස්තර ඉස්සරහා වීඩියෝ වලින් කියන්නම්. ඇත්තටම කිව්වොත් දැන් මේ බ්ලඩ් ගන්න වෙලාවේ ලොකු ප්‍රශ්නයක් හැමදාම ඇති වෙනවා. ලේ ගන්න ගියාම මගේ නහර ඇත්තටම පේන්නේ නැහැ. නර්ස්ලාට හොයාගන්න අමාරු වෙලා මගේ තැන් 3-4ගම විදලා තමයි සාමාන්‍ය බ්ලඩ් සැම්පල් අරගන්නේ. ඉතින් ওই විදිහට සැම්පල්ස් දෙදා බාර දුන්නා. ඊළඟට තියෙන්නේ මේ SFA කියන රිපෝට් එක. ඒක හස්බන්ඩ්ගෙන් තමයි ගන්න තියෙන සැම්පල්ස්. ඒක ආසිරි සෙන්ට්‍රල් එකේ නැති නිසා අපිට යන්න කිව්වා ආසිරි මෙඩිකල් එකට. දැන් අපි මේ ආසිරි මෙඩිකල් එකට යන ගමන් ඉන්නේ. අපි මේ දවසේ වැඩටත් යන්න බලාගෙන තමයි ආවේ. ඉතින් වැඩට යන්න වෙලාවක් තිබ්බා. දැන් අපි ඉන්නේ ආසිරි මෙඩිකල් එකේ. මෙතනට ඇවිල්ලා හස්බන්ඩ්ගේ සැම්පල්ස් බාර දෙන්න තියෙනවා. ඒ කියන්නේ දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉස්සර මොන හරි බබෙක් හදන්න යද්දි මොන හරි ප්‍රශ්නයක් ආවොත් ඒක කෙලින්ම ඩිරෙක්ට්ම එන්නේ වයිෆ්ගේ මොන හරි ප්‍රශ්නයක් කියලා. දැන් එහෙම නෙවෙයි. ප්ලෑන් එකක් ඇතුව අපි බබෙක් හදන්න යනවා නම් අපි මුලින්ම VOG හම්බුනාම අපිව මේ වගේ ප්‍රොසෙස් එකකට දානවා. ඒ කියන්නේ මේ වගේ ටෙස්ට් ටිකක් කරගෙන එන්න කියලා අපි දෙන්නගේම පැත්තෙන් ඕකේ එක එන්න ඕනේ. ඒ කියන්නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නගේම පැත්තේ දෙන්නගේම බලන්න ඕනේ කන්ඩිෂන් ටිකක් තියෙනවා. ඒව ඕකේ වුණොත් තමයි අපිට කන්සීව් වෙන්න ඕකේ එක හම්බෙන්නේ. ඉතින් දැන් මේ ඉන්නේ හස්බන්ඩ්ගේ සැම්පල්ස් අරගන්න. ඒකට වෙනම රූම්ස් තියෙනවා. ඒ රූම් එකකට ගිහලා සැම්පල් එක අරගෙන නර්ස්ලාට බාර දෙන්න තියෙන්නේ. රිපෝට් එක අපිට එදාම වගේ හම්බෙනවා.
ওই විදිහට තමයි මේක අලුත් අත්දැකීමක් කාට වුණත් අලුතෙන් බබෙක් හදන්න ඉන්න අයට අපිටත් අලුත් අත්දැකීමක් වුණා. ඕගොල්ලොත් ඉස්සරහට මේ SFA කියන report එක ගන්නවා නම් ඔන්න මේ විදිහට තමයි ඒක වෙන්නේ. මගේයි හස්බන්ඩ්ගේයි දෙන්නගෙම samples දුන්නාට පස්සේ ඊළඟට මගේ ඔෆිස් එකට තමයි අපි යන්නේ. අපි උදේට මුකුත් කාලා තිබුණ නැහැ. මොකද blood sample දෙන්න අපි මම ෆාස්ටිං ඉන්න ඕන වෙලා තිබ්බා. ඉතින් අරගෙන ආවේ මුං ඇට තම්බලා ඔයාලා ඒක දකින්න ඇති වීඩියෝ එකේ මුලින්ම මාව ඔෆිස් එකට දාලා යනකොට ඔන්න අපේ ඔෆිස් එකේ සිකියුරිටි ඇන්ටිට අපි දෙන්නම අහු වුණා. ඉතින් එතකොට පොඩි කයියකට සෙට් වෙනවා හැමදාම. ආන්ටි හරිම හොඳයි. ඔෆිස් එකට ගිය වෙලේ මං කිව්වා විසිටර් පාස් එකක් දෙනවා. සාමාන්‍යයෙන් ඔෆිස් එකෙන් පිට කෙනෙක් ආවොත් පාස් එකක් අරගෙන වෙනම ෆ්ලෝ එකක තියෙනවා කැෆටේරියා එක. ඒ ඒරියා එකට ගිහිල්ලා කොෆි එකක් බීලා යන් කියලා. ඉතින් ඔය විදිහට විසිටර් පාස් එකත් අරගෙන උදේට කොෆි එකක් බීලා අපි දෙන්න දැන් අපේ වැඩ පටන් ගත්තා. ඔය අතරේදී මගේ බ්ලඩ් සැම්පල්ස් වල රිපෝට් එක ආවා. ඒක ටිකක් දිග රිපෝට් එකක්. මොකද ඔයගොල්ලෝ දකින්න ඇති ටෙස්ට් එකතන 4ක් තිබ්බා කරන්න. ඒ 4ෙම ලොකු රිපෝට් එකක් ඇවිල්ලා තිබුණා. ඉතින් මේ කිසිම දෙයක් අපිට තේරෙන්නේ නැහැ. අනිත් එක තමයි මේ රිපෝට් වල තියෙන දේවල් හරිම ඒවා too private. ඒ කියන්නේ අපේ දේවල් මේවා වීඩියෝ එකකට අත්‍තරම දාලා තියෙන්නේ අපිටත් ඉස්සරහට මෙමරි එකක් වෙන්න. ඉතින් ටෙස්ට් ටික ඉක්මනට කරගත්තා වගේම රිපෝට් එක ආව ගමන් අපි අපේ ડોක්ටර්ට ඒක යවුවා. හැබැයි ડોක්ටර්කින් ආවේ ඒක good bad ද කියලා එහෙම ආන්සර් එකක් නෙමෙයි. ડોක්ටර් සචිත් අබේරත්න හම්බෙන්න කියලා අපි අහුවා මොකද්ද ඒකේ බෑඩ් රිසල්ට් එක කියලා. එතකොට කියලා තිබුණා TSH රිපෝට් එක කියලා. ඉතින් මම ගොඩාක් ඒක ගැන වොරි වුණා. මොකද මගේ රිපෝට්ස් වල තමයි අවුල තියෙන්නේ. මම දන්නේ ඇත්තට මොකද TSH වල තිබ්බ අවුල කියලාවත්. අපි ටක් ගාලා ડોක්ටර් සචිත් අබේරත්න ට අපොයින්ට්මන්ට් එක දැම්මා. හවසම හම්බෙන්න යන් කියලා අපි දෙන්න කතා වුණා. ඉතින් මම මේ ඔෆිස් ටයිම් එකේ තමයි. හැබැයි මාර අවුලක් ආවේ ඔළුවට. මොකද අපි දෙන්න පුළුවන් ඉක්මනට බබෙක් හදන ආසාවෙන් හිටියේ. හැමදේම ගොඩාක් ප්ලෑන් කරා. ඉතින් ගත්ත පළවෙනි ටෙස්ට් එකම මේ විදිහට අවුල් වුණාම මම ගොඩාක් එදා අවුලින් හිටියේ. හැබැයි අයියා මාව බැලන්ස් කරා. මේ හවස ડોක්ටර් හම්බෙලා මොකද්ද කියලා අහමු කියලා. ඇත්තටම කෑවෙත් නෑ හරියට. ඉතින් ඊට පස්සේ හොයලා බැලුවාම TSH level ඒ කියන්නේ රිපෝට් එක ගැන ආව රිසල්ට් එක තමයි මේ. ඉතින් ඒත් අපිට අයිඩියා එකක් නැහැ. ඊළඟට මේ තියෙන්නේ අයියාගේ ඒ කියන්නේ හස්බන්ඩ්ගේ ගත්ත රිපෝට් එක. ඒකේ ඇත්තටම එන්නේ හස්බන්ඩ්ගේ කියන්නේ පිරිමි පාර්ශවයේ පැත්තෙන් ශුක්‍රාණු වල ගන්න රිපෝට් එකක් ඒක. ඒකත් අපි ගත්ත ගමන් ડોක්ටර් යවුවා. ඒකත් යවලා ડોක්ටර් ඒකට කිව්වා ඒක good කියලා. ඉතින් ඒක එතන ගොඩක් අපි දෙන්න සන්තෝෂ වුණා. අපිට TSH රිපෝට් එකේ මොකක්ද අවුල කියලා විතරයි දැනගන්න තිබ්බේ. ඉතින් අපි දෙන්න ඔෆිස් ඉවර වෙච්ච ගමන් ඊළඟට යන්නේ අපි උදේ දාපු අපොයින්ට්මන්ට් එකට ડોක්ටර් සචිත් අබේරත්නව හම්බෙන්න. ඒකත් ආසරි සෙන්ට්‍රල් එකේමයි තිබ්බේ. හොඳ වෙලාවට එදාම ડોක්ටර් අවైలබල් හිටියා. ඉතින් දැන් මේ උදේ ගියා වගේම හවසත් ආසරයකට යනවා. ඔය වගේ තමයි ඉතින් බේබි ප්ලෑන් එක පටන් ගත්ත කාලේ ඉඳලම අන්තිම වෙනකම සතියකට කීප සැරයක් හොස්පිටල් යනවා. ඒක පුරුදුයි. දැන් කොහොමටත් පුරුදුයි. ඉස්සරහටත් බබත් එක්කත් ඔය වගේම හොස්පිටල් වල අපිට යන්න වෙනවා. ඉතින් ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඉතින් කොහොම හරි අපි දැන් මේ ඉන්නේ ડોක්ටර් හම්බෙන්න බලාගෙන ඉවසිල්ල නැහැ මොකක්ද මේ අවුල කියලා දැනගන්නකම්. ડોක්ටර් හම්බුනාට පස්සේ ડોක්ටර් කිව්වේ මගේ තයිරොක්සින් ලෙවල් එක බැලන්ස් කරන්න ඕනේ කියලා. බේත් දුන්නා බොන්න. ඊළඟට බේත් මාසයක් බීලා ඊට පස්සේ මෙන්න මේ රිපෝට් ටික අරගෙන ආපහු එන්න කියලා කිව්වා. ඔය රිසල්ට් එක අපේ VOG ડોක්ටර්ට යවුවාම ડોක්ටර් කිව්වේ චිත්ත අබේරත්න ડોක්ටර්. ඒ කියන්නේ මගේ තයිරොක්සින් ලෙවල් එක ගැන බලාගෙන
එන්න කියලා මාව අසයින් කරපු ડોක්ටර් තයිරොක්සින් ලෙවල් එක බැලන්ස් කරලා ડોක්ටර්ගෙන් ඕකේ එක හම්බෙනාම අපහු try කරලම අපේ ડોක්ටර්ව හම්බෙන්න ඉන්නේ කියලා තමයි කිව්වේ. කියන්නේ VOG ડોක්ටර්ව. කොහොම හරි අපි ප්ලෑන් කරපු විදිහට ඕගොල්ලෝ අහලා ඇති චයිනීස් ජෙන්ඩර් කැලෙන්ඩර් එක. චයිනීස් ජෙන්ඩර් කැලෙන්ඩර් එක අනුව බැලුවාම අපි කන්සීව් වෙන්න ප්ලෑන් කරපු දවස් එක බැලුවම අපිට හරිනම් හම්බෙන්නේ පුතෙක්. ඉතින් ওই විදිහට බැලුවාම පුතෙක් එන්නකන් ආසාවෙන් බලන් හිටියේ අපි. හැබැයි දැන් මාසයක් ඉඳලා තයිරොක්සින් ලෙවල් බැලන්ස් කරන් එන්න කිව්ව හින්දා අපේ ආසාව චුට්ටක් වෙනස් වෙනවා. ඉතින් අපි කොහොම හරි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. දැන් මම මේ මූණත් බෙරි කරගෙන තයිරොක්සින් බොනවා. ප්ලෑන් එකකට තමයි ડોක්ටර් පටන් ගත්තේ. ටික ටික බීලා බලමු කියලා. තයිරොක්සින් බීලා මගේ තයිරොක්සින් ලෙවල් එක බැලන්ස් කරගෙන එතනින් ඉස්සරහට මොකද කරන්න කියලා බලමු කියලා අපි දෙන්න ඉතින් කතා වුණා. ඉතින් ඉස්සරහට අපේ ප්‍රෙග්නන්සි ජර්නි එකේ ඉතුරු ටිකත් මොනවද වුනේ කියලා බලන්න අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඉතින් channel එක subscribe කරන්න ඔය අලුත් කෙනෙක් නම් ආයෙත් හම්බෙමු අලුත් වීඩියෝ එකකින්.